අද උදේට නම් මම හැදුවේ දඩි බිඩිය හදන්න පුළුවන් කෑම එකක් නෙමෙයි. මේ තමයි කීරොටි. කීරොටි කියන්නේ පොඩි කාලේ ඉඳලා මගේ කැමැතිම කෑමක්. කීරොටි ගැන සමහරක් විට ඔයගොල්ලෝ දන්නවත් ඇති නොදන්නවත් ඇති. කීරොටි දඩි බිඩිය හදන්න බැරි කෑමක් කිව්වේ මේ කීරොටි වලට ඕනේ කරන ආප්ප හදන්න අවශ්‍ය වෙන ආප්ප මිශ්‍රණය අපිට කලින් දවසේ රෑට හදලා පිපෙන්න තියන්න වෙන නිසා. ආප මිශ්‍රණය අපි කලින් දවසේ රෑනේ හදාගන්නකො ඒක හදාගන්නේ මෙහෙම. තෙත හාල් පිටි පොල් වතුරයි සීනි ටිකකුයි එක්ක හොඳට කලවම් කරලා ඒ මිශ්‍රණය අපි රෑයක් පිපෙන්න තියාගන්නවා. ඊළඟ දවසේ උදේ මේ මිශ්‍රණයට පොල් කිරි ටිකකුයි ලුණු චුට්ටකුයි දාලා ආපහු දිය කරගෙන පැයක් විතර පිපෙන්න තියලා ආප්ප හදාගන්න පුළුවන්. ඊළඟට සව් මිශ්‍රණය හදාගන්නේ වතුර එක්ක සව් ටිකක් උයා ගන්නවා. ඊට පස්සේ ඒකටම පොල් කිරිත් දා ගන්නවා. එහෙම නැත්නම් පොල් කිරි වලින්ම උයා ගන්නත් පුළුවන්. ඒකට ලුණු ටිකක්, සීනි, ඊට පස්සේ ගම්මිරිස් ඇට කීපයක්, එනසල් ඇට කීපයක් දාලා මේ සව් මිශ්‍රණයත් හොඳට උයා ගන්න. ඊට පස්සේ මේ සව් මිශ්‍රණයටම අර අපි උයාගත්ත ආප්ප ටික දාලා ආයෙත් චුට්ටක් ලිපේ තියලා ටිකක් නෙවුනහම කන්න තමයි තියෙන්නේ.